ආසාවක් නැතුව කරන විදියක් ඉගෙන ගන්න ඕනේ. නැත්නම් හැමදේම ඔහොමනේ. දැන් අපි ආසම කරන කෑමක් අපි ආසාවෙන් කියොත් කන්න බලාගෙන ඒක කාලෙක වුණාට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ එක දිගට මේ කෑම කාට හරි දුන්නොත් කන්න. ඒ මිනිස්සයා කයිද සතුටු? ආසාව කියන දේවල් එහෙම මිනිස්සුගේ ආසාවල් විවිධාකාර කාලයන් වල විවිධාකාර තත්ත්වයන් වල මූල දීමත් එක්ක වෙනස් වෙනවා. සමහර එක්ක තිබහ තියෙන වෙලාවට වතුර වටිනවා මිල කරන්න බැරිව තිබහ නැති වෙලාවට වතුර අවශ්‍ය නැහැ අනවශ්‍යයි. එතෙන්දි වෙන එකක් අපිට අවශ්‍ය වටිනාකමක් ඇති. ඒක තමයි මේ ජීවිතේ හැටි. මේ ජීවිතේ හැටි තමයි අපි තේරුම් ගන්න ඕනේ. නැතුව මේ දේවල් එක පැනලා යන්න බෑ කාටවත්. මේ ජීවිතේ කිසිම කෙනෙක්ට පැනලා යන්න බෑ. මේ දේවල් දැන ගැනීමම පමණයි කරන්න පුළුවන්. ඒ ජීවිතේ සතුටින් ඉන්න ජීවත් වෙන්න ක්‍රමවේදයක් තමා තුළ තියෙන. ඒ ක්‍රමවේදය Tamanට හොයාගන්න බැරි වෙලා තියෙන තමන් කාර්යබහුලයි. නැත්තම් තමන් ලෝකයා සමග ගැටීම් නිර්මාණය කරගෙන තමන්ගේ ජීවිතය ඇතුලේ කිසිම දෙයක් අදහසක් නැත්නම් නතර වෙලා තනි වෙලා. ඒ නිසා තමයි ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ, ලෝකෙට විවේචනය කරන්නේ, ලෝකයාගෙන් ආදරය, කරුණාව, මෛත්‍රිය, නිදහස ඔය කියන හැමදේම බලාපොරොත්තු වෙන ලෝකයාට. නමුත් ලෝකයාට දෙන්න පුළුවන් දෙයක් නැහැ. ලෝකයා කෑම එකක් ගෙනත් දුන්නත් බඩගින්න නැති වෙන කාටද කෑවට පස්සේ? Tamanට. ඒක ලෝකෙ මිනිහෙට කරන්න පුළුවන් දෙයක් නැහැ. ලෝකෙ මිනිස්සු වර කෑම එක ගෙනත් දෙන ටික තියෙනවනේ. ඒකට ස්තුතිවන්ත වෙන්නනේ පුළුවන්. අන්න ඒ වගේ ලෝකෙන් ලැබෙන දේවල් අපි කෙලින්ම අපේ ජීවිතයට එදිනදා ජීවිතේ ලෝකය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ එදිනදා ජීවිතේ ලැබෙන දේවල් අත්දැකීමක් විදිහට ලබා ගන්න. ඒක තමයි ලෝකෙන් ලැබෙන කෑම එක. හරියට වටහා ගත්තොත් මනුස්සයෙක් ජීවිතේ ජීවත් වෙන සතුට සැනසීම තමා තුළින් හොයාගන්න. මේ ලෝකෙ නිකන් පුළුවන් නම් කල්පනා කරලා කොහෙන් හරි හොයලා මේ ලෝකෙ කොහේ හරි ගිහිල්ලා හොයලා මේ ලෝකෙම ගිහිල්ලා කොහේ හරි හොයලා බලන්නකො මිනිස්සෙක් නිසා ජීවිත කාලෙම සතුටින් ජීවත් වෙනවද ඕනෑම දෙයක් උදෙසා සතුටින් මිනිස්සෙක් ජීවත් වෙනවද නෑ. ඒ සතුට වෙනස් වෙනවා. ඒක තියෙන තමන් ළඟ. ඒක තමයි මුලින්ම තමන් මන්නක් දකින්න ඕනේ. මිනිස්සෙක් කරන්න ඕනේ මුලින්ම දේ හොඳම දේ තමයි මුලින්ම ඒ මිනිස්සයා තනියම ජීවත් වෙන ක්‍රමය හොයාගන්න. මේ හැම කෙනාම කරන්නේ. දැන් මේ මිනිස්සු හැම කෙනාම තනියම ඉන්න බැරි හින්දානේ මේ හැමදේම කරන්නේ. තාලගී මිනිස්සු විවේචනය කළවත් උදව් කරපු අයට ප්‍රශංසා කළවත් එහෙමනේ මං කියන්නේ. නිකන් නෝමලිම නැචරල් Tamanට තනියම ජීවත් වෙනවයි කියන එක අමතක වෙන ලෙවල් එකේ ජීවත් වෙන්න පුළුවන් නම් මං කියන්නේ. ඒ කෙනාට පුළුවන් මම හිතන්නේ ඕනම තැනක ජීවත් වෙන්න. නමුත් මේ හැම කෙනාම කරන්නේ මේ කාලෙන් කාලෙට යම් ඇප්ලයි කර මේ තනියම ජීවත් වෙන්න බැරි දේ කොහෙන්දෝ වහගන්න හදනවා. නමුත් ඒකමයි අවසාන ඉතුරු වෙන්නේ. ඒකමයි වෙන්නේ. ඒකම ඉස්සරහට එනවා. ඉතින් ඒක අර මුලින්ම හොදම දේ තමයි තමන් ජීවත් වෙන්න තමන් එක්ක ජීවත් වෙන ක්‍රමය පොඩ්ඩක් හොයාගත්තා නම් ඒක හරි අමාරුයි. ඉතින් අමාරුයි කියලා කියන්නේ අර යැපෙන්න නෑනේ. කුණු නෑනේ. මුලින්ම තනියම ජීවත් වෙන්න ඉගෙන ගන්න එකේ වැදගත්කම තමයි අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවි ජීවත් වීම. මොකද හේතුව බලන්නකො මේ එළියට බහැලා මිනිස්සු කොච්චර විවේචනය කරනවද කියලා. මිනිස්සුන්ගේ කාලයන් විවිධ කාලයන් වල ජීවිතයට ලං වුණු මිනිස්සු වෙනුවෙන් කොච්චර විවේචන ඉදිරිපත් කරනවද මිනිස්සු. ඇයි හේතුව? හේතුව තමයි තමන්ගේ ජීවිතය ගැන කිසි අදහසක් නැහැ අනිකා මත යැපෙන්න කියලා. ඒ කවදාවත් නිමක් කරන්න බැරි තමන් ළඟ තියෙන පාළුවකට තනිකමකට තව මිනිස්සෙක් ඈඳගෙන ඒ හරහා ජීවිතේ යමක් බලාපොරොත්තු වෙලා ඒක නැති වුණාම ලොකු පශ්චාත්තාවයෙන් ජීවත් වෙනවා විවේචනය කරලා. එතකොට හොඳ නැද්ද තමන් තනියම ජීවත් වෙන ක්‍රමය ඉස්සෙල්ලා හොයාගන්න. එතකොට අනිත් කෙනාට විවේචනය කරයිද කවදද හරි මිනිස්සෙක්. බනීද? ඔහු දන්නවනේ ජීවිතයේ ස්වභාවය. මොකද ඔහු එතකොට අර පාළුව තනිකම නෙමෙයි මිනිස්සු ලං කරන් තියෙන්නේ. ඒකනේ මිනිස්සු කොච්චර හිටියත් අවසානයේ මිනිස්සෙක් අවංකව ජීවිතේ ළඟ ඉන්න ඕනේ කියන ලෙවල් එක පහ වුණාට පස්සේ කියන්නේ මම නම් දකින්නේ ඇත්තටම මිනිස්සුયો ඉන්න ඕනේ මේ කිසිම වාසියක් නොවන අවස්ථාවේ මිනිස්සු ආශ්‍රය කරන්නේ. එන මට කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම ලාභයක් නැහැ.
මං ඒ වුණාට හරි ලස්සනට මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා hina වෙලා. කතා කරලා මගෙන් කරන්න පුළුවන් උපකාරය කළා. අන්න එතන තමයි පවතින්නේ ඔය කියන නිදහස. එතකොට මිනිස්සු හැබැයි කොතනද ජීවත් වෙන්නේ? මිනිස්සු ජීවත් වෙන්නේ අර අතන මං කිව්ව තැන. ඒකනේ මිනිස්සු විවේචන ඉදිරිපත් කරන්නේ ලෝකෙ මිනිස්සු. මොන මිනිස්සුද කියන්නකො තමන්ගේ අඩුපාඩු ගැන විමසලා ඒවා හදාගන්න මිනිස්සුයෝ ඉන්නවද? මම මේ වැරද්දන්නේ ඉගෙන මේ ලෝකෙ ජීවත් වෙනකොට නේද ජීවත් වෙන්න බෑ මේ ලෝකෙ ඇතුළේ. මේ ලෝකෙ ඇතුළේ ජීවත් වෙනකොට නැත්තම් අනාථ වෙනවා තම තමන්. ඉන්න තැනම සතුටින් ඉන්න නැතුව මේ ජීවිතේ ජීවත් වෙලා වැඩක් නැහැ. එහෙම ජීවිතයක් වැඩක් නැති නිසා ඉස්සෙල්ලා මුලින්ම අපි කරන්න ඕන දේ තමයි ඔය තනියම ජීවත් වෙන්න ඉගෙන ගන්න කාලය තුල මිනිහෙක්ට ආදරය කියන එක, කරුණාව කියන එක තමන්ට තමා තුළින්ම දැක ගන්න හම්බෙනවා. එතකොට තමයි මිනිස්සුත් එක්ක ජීවිතේ බෙදා ගන්න පුළුවන්. නැත්නම් මිනිස්සු ජීවත් වෙන්නේ බදාගෙන. බදාගත්තු මිනිස්සු ළඟ දුක පවතිනවා, බෙදාගත්තු මිනිස්සු සැනසීමෙන් ජීවත් වෙනවා. බදාගත්තු මිනිස්සු බලන්න කොච්චර දුක් විඳිනවද කියලා තවත් බදාගන්න. මං කියන්නේ මේ බදා නොගැනීමක් නෙවෙයි මේ බදා ගන්න එක හරිය ක්‍රමයක් තියෙනවා මේක බදා ගන්න. මේ ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. දැන් මේක අපි මේ කතා කරන දැන් අපි ජීවිතය ගැන කතා කරනවා විවිධාකාර කෝණයන් වලින් කතා කරනවා අපිට තේරෙන්න ඕන මේක ජීවත් වෙන ලේසිම විදිය. දැන් අපි හිතමු අපිට ඉතරට ටවුන් එකකට යන පාරවල් ගොඩක් තියෙනවා. අපි මේ විවිධාකාර පාරවල් එක එක්කෙනාගෙන් දැන ගැනීම උඩම තමයි අපිට පහසුම මාර්ගය අපිට හොයාගන්න පුළුවන්. ඒක පවතින්න පුළුවන්. නැතුව බෑ අපිට මේක කරන්න. අපි අත්දැකීන්නේ ඒක තමයි අර අත්දැකීම් ගන්නවා කියන්නේ. ඒනට මිනිස්සු අත්දැකීම් මායින් කරන්නේ නැහැ එක මොහොතකට. සම්බන්ධතා කියලා කියන්නේ අවබෝධය කියන එක. කියන්නේ මිනිස් සම්බන්ධතා නැතුව පවත්වන්න ක්‍රමයක් නැහැ මේ ජීවිතය ඇතුලේ. පවත්වන්න තමන් ළඟ තියෙන්න ඕන තමන්ගේ අත්දැකීම් වලින් ලබාගත්ත ඒ ගුණයන් ප්‍රගුණ වෙලා තියෙනවා තමන් ළඟ. ඒ කියන්නේ තමන් දැනගන්නවා මෙන්න මේක තමයි සීමාව ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. මේක තමයි බෙදා ගන්න පුළුවන් විදිය. මේක මෙන්න මෙච්චරයි කරන්න පුළුවන්. මෙතන ලෝකෙට විවේචනය කරන්න නෙවෙයි මේක මිනිසුත් එක්ක ජීවිතේ බෙදා ගැනීමක් විතරයි. ඔහොම කියලා අපි යම් යම් දේවල් අවබෝධ වෙනවා. ඕකට ඉතින් වයසට ගියා කියලා ওই දේවල් තේරෙන්නේ නැහැ. ඉගෙන ගත්ත කියලා තේරෙන්නේ නැහැ. මිනිස්සෙක් එදිනදා ජීවිතේ ලබා ගන්න අත්දැකීම් කොච්චරද ඒ අත්දැකීම් තවම විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් නම් මම දකින ජීවිතේ මේ මිනිස්සයා ජයග්‍රහණය කරලා ඉවරයි. හරියට අර මිනිස්සෙට මේ ලෝකේ කරන්න දෙයක් නැහැ කියන තැන දැනෙන්න පටන් ගන්නවනේ. එන මේ ලෝකේ කිසිම දෙයක් කරන්න නැහැ දැන්. ඒ කියන්නේ කරන එක කරන්න හදන හැමදේම කළ ඉවරයි. ඒව කරාට වැඩකුත් නැහැ. ඒවයි තුලින් තෘප්තියකුත් නැහැ කියන තේරෙනවනේ. අන්න එදාට තමයි මිනිස්සුගේ නියම රියැලිටි ජීවිතේ පටන් ගන්නේ. ඇයි අර ප්‍රෝග්‍රෑම් කරපු දේවල් කරලා ඉවරයි මේ මිනිස්සයා. ඒකට දැන් තමන්ට කරන්න දෙයක් නැහැ කියන තැනට ආවට පස්සේ නිකන් ෆීල් වෙනකොට ඔන්න තමන්ට දැන් ජීවිතේ ලැබිලා ඇත්තට මේ වෙලාවේදී. ඇයි යන්න අර මිනිස්සු කිව් පාරවල ගිහින් ඉවරයි දැන් තමන්ට පුළුවන් ලයිෆ් එක. ලයිෆ් එක තමන්ට පුළුවන් මේක විනෝද වෙන්න හැම දෙයක්. ලයිෆ් එක කියලා කියන්නේ අපි මේ මහලු කාලයක් ගැන කතා කරාට අපිට යොකු කතන්දර කතා කරාට මේ මිනිස්සුගේ දුක් විඳින්නේ මහලු කාලවල දාගෙන මේ ජීවිතේ කියන දේ මිනිස්සුන්ට ඒ සරල බව තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිතේ සරල වෙන්නේ කොහොමද? මිනිස්සු ඇඳුම් අඳින එක අඩු කරනවා, කොණ්ඩ කපට කර අවුල් කපන එක අඩු කරනවා, පසු දාන අය සෙරෙප්පු දාන්න පටන් ගන්නවා. වාහන තියන අය විකුණලා එක වාහනයක් ගන්නවා, ගෙවල් පහ ඇතේ. ඒක නෙවෙයි සරල බව කියලා කියන්නේ. සරල බව කියලා කියන්නේ ජීවිතේ සරල බව. ජීවිතේ දකින්න විදිය. මේ මිනිස්සෙට හිංසාවක් විඩාවක් නැතුව ජීවත් වෙන ක්‍රමවේදය. බලන්නකො මේ මිනිස්සෙට අපිට වාහන ලක්ෂයක් තිබුණා කියලා අපිට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ මිනිස්සගේ සතුට හැබැයි මේ මිනිස්සගේ ඇතුළාන්තය දුප්පත් නම් අර වාහන 100ක් තිබිලත් වැඩක් නැහැ. මම කියන්නේ වාහන ටිකක් ඔක්කොම තිබුණට ප්‍රශ්නයක් නැහැ. ඇතුළ පොහොසත් නැහැ. මේ මිනිස්සුන්ට දුකක් පීඩාවක් නැත්නම් මේ මිනිස්සගේ ජීවිතයේ අත්දැකීම් ටිකේ මේ මිනිස්සු වැඩක් කරන් තියෙනවා. නැත්නම් කිසි තේරුමක් නැහැ. එතකොට අපි ඉගෙන ගැනීම හැමදේම එක තැනකදී දුප්පත් බවට පත් වෙනවා අර අපේ ඇතුළේ අර පොහොසත්කම නැත්තම්. නමුත් මිනිස්සු අල්ලගන්නේ ඔක වැරදි තැන. සරල බව කියලා, අතාරින්න කියලා ඉගෙන ගන්න වෙනම දෙයක්. නමුත් ඉගෙන ගන්න තියෙන වෙනම දෙයක්. ජීවිතේ අතාරින්නේ කියලා ඇත්තටම දෙයක් නැහැ. මේ ජීවිතේ සියල්ල අත්හැරිලා තියෙන්නේ. සියල්ල අත්හැරිලානේ තියෙන්නේ. දැන් මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් ජීවත් වෙන නම් ඔහුගේ නමින් තියෙන සියලු දේම අත්හැරලා උඩ බරක් නැහැ. නමුත් මානසිකව මේ බර තියෙන. උස්සේ මේ වෙලාවේ පශ්චාත්තාප වෙනෝ යම්කිසි ප්‍රශ්නයක් උඩ. මොකද්ද ප්‍රශ්නේ? අපි හිතමු කෙනෙක්ගේ ගේ දොර නැති වෙලා, ළමයි නැති වෙලා,
වයිෆ් හස්බන්ඩ් ඒ කියන්නේ මේ ලෝකයේ ඇතුලේ තියෙන මිනිස්සෙක්ට වෙන්න තියෙන සියලුම දේම වෙලාවේ මිනිස්සයා ගහක් යට වෙලා දුක් වෙනවා හරි ඇත්තටම ඒ මිනිස්සයාට දුක් වෙන හේතු වල ඒක නොලැබීමනේ යාට අහිමිවීමටනේ දුක වෙලා තියෙන්නේ ඇත්තටම කවද්ද ඒ ටික හිමි වෙලා තිබුණේ නැහැ කවද්ද හිමි වෙලා තිබුණේ ওই ටික තමන් ආදරය කළා උරුදු ගානක් විවාහ වෙලා ළමයි ඉන්න වයිෆ් වෙන කෙනෙක් එක්ක යනවා සරලව කිව්වොත් එතකොට ඒ වෙනකම්ම තමන් හිතාගෙන ඉන්නේ තමන්ගේ කියලා ඒ ඇත්තට තමන්ට හිමි වෙලාද එතනම ඒ හිතන් ඉඳිල්ලන්නේ නෙවෙයි දැන් අර මහ පොළවේ හැදිච්ච ගහකට මම නම දාගෙන මගේ වත්තේ ගහක් කියලා මම හිතාගෙන ඉන්නවා ඇත්තට මේ ගහ මගේද එතකොට දැන් මටත් වඩා මට ඒක හිමි වෙලාද මට මොකක්ද ඒක හිමි වෙලාද නෑ හමු වෙන වෙලාවෙම අහිමි වෙලා ඉවරයි මං අහන්නේ හමු වෙනකොටත් අහිමි වෙලා ඉවරයි දැන් ඉච්චර දුර ගිහිල්ලා බලන්න ඕනේ නෑ තමන්ගේ කියන මේ තමන්ගේ කියන තමන්ට හම්බෙලා තියෙන මේ ජීවිතේ ඒක තමන්ට හිමි වෙලාද තියෙන්නේ තමන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් පුළුවන්ද බෑනේ මොන මොහොතක හරි වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යෙන් වෙනස් ඒ කියන්නේ තමන්ට හිමි නෑ ඒක තමයි කිව්වේ මේ ජීවිතේ මිනිස්සු කොච්චර සංකීර්ණ කරන් තියනවද කිව්වොත් මේ ඇත්තටම අයිති නැති ටිකක් මේ අයිතිය කියන්නේ අයිති නැති ටිකකට අයිතිය කියන්න ගිහිල්ලා මේ ප්‍රශ්න ටික වෙලා තියෙන්නේ අයිති නෑනේ මුල ඉඳන්ම බලනකොට දැන් දෙමව්පිය පොඩි කාලේ ඉඳන් අපි වහදනවා අයිති කියලා දෙමව්පියන්ට හිමි වුණාද නිකන් ඉදි මේ කියන්නේ තවත් තියෙනවා ඇති වෙනකම් මේකේ ඩේටා විදියට කඩා ගන්න පුළුවන් ඥානවන්ත කෙනෙකුට මේ උඩ මට්ටමේ තියලා බැලුවොත් දැන් දෙමව්පියෝ අපිව හදනවා දෙමව්පියෝගේ කියලා දැන් දෙමව්පියට අපිව හිමි වුණාද දැන් දෙමව්පියන්ගේද අපි දැන් දෙමව්පියෝ කියන දැන් දෙමව්පියට මොකක්ද ඒකේ දුක නෙමෙයි ඇති උනේ අයිති නැති දේවල් වලට අයිතිය කිව්වා හරියට හිතන්නකො මෙන්න මේ වගේ කතාවක් අපි දෙන්න තුන් දෙනෙක් එකතු වෙලා එනවා පෘථුවියට මේ උපමාවක් විතරක් කියන්න උපමාවක් මේක පෘථුවියට ඇවිල්ලා අපිට පෘථුවියේ ජීවත් වෙන්න පෘථුවිය කියන ලෝකේ ජීවත් වෙන්න ඇඳුමක් ඕනනේ අපිට මොකද්ද අපි ගත්ත ඇඳුමද මේ ඇඳුම තමයි මේ තියෙන්නේ දැන් මොන දැන් අපි පෘථුවියට ගොඩ බහැලා දැන් අපි එනකොට මොන හරි අරන් ආවද දැන් මේ පෘථුවියෙන්ම ගත්ත දේවල් තියෙනවා ඒ කියන්නේ පෘථුවියෙන්ම හම්බුනේ මේ මට්ටමින් තියලා කතා කරන්නේ මේ බව් පෘථුවිය කියන එකෙන්ම හම්බුන ඇඳුම පෘථුවියෙන්ම කියන එකෙන් හම්බුණා කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන ආදරවන්තයෝ ළමයි දෙමව්පියෝ ඥාති මේ සමස්තයම පෘථුවියෙන් හම්බුණා පෘථුවියට ආවට පස්සේ දැන් ආවේ කමතක වෙලානේ දැන් මේක විනෝද වීමක් තේරුම් ගැනීමක් එහෙම නෑ මේ රණ්ඩු වෙනවා දැන් මේ දැන් මිනිසුන්ට අමතක වෙලා මේ දැන් මේ මොකද්ද මේ එනකොට ෆ්‍රී නේ ආවේ එනකොට මේකේ ලාභයක් තිබුණද අපිට ලාභයක් තිබුණේ නෑ මේක අපි යනකොට මොන හරි ලාභයක් කරගෙන නෑ එනකොට හිස්සතින් යනකොටත් හිස්සතින් ඉන්නකොට විතරක් මේකේ තියෙන එකේ මේකේ ජීවිතේ ජීවත් වෙන්න බැරි වෙලා අර මම නම් කියන්නේ හැමදාම කියනවා වගේ මේ මට දැනෙන්නේ මම මාර පෝසත් මොකද මේකට එනකොට මේ නූල් පොටක් ගන්න නැතුව ආවේ දැන් මාර විදියට පෝසත් ඉතින් ඒකවත් ඒකට ඒ මට්ටමන මම කියන්නේ මේ තේරුම මම කියන්නේ මේ මට්ටමන මානසිකව පොඩ්ඩක් හිතන්න ඒ කියන්නේ මේක ඝන කරන්න එපා මේකේ කොහෙන්ද ආවේ කොහෙන්ද යන්නේ මොකද්ද කරන්නේ කියලා විමසන්න ඕනේ මේක දුක් විඳින්නේ ඒ සතුටින් මේක ජීවත් වෙන්න දින මේක හැපනින් එකක් මේක මොන වෙලාවෙ ඔප්පෙයිද දන්නේ නැහැ ජීවිතේ තේරුම් ගන්න නම් මම දකින විදිහට මිනිස්සු මේක කරන්න ඕන මේ කියලා මේ හැමදේම නෙමෙයි මිනිස්සු ජීවත් වෙන්න ඕන මං කියන්නේ හොඳට ජීවත් වෙන්න ඕන හොඳට hina වෙන්න ඕන කන්න බොන්න ඕන ඇවිදින්න ඕන දකින්න ඕන මේක මේ පෘථිවිය ඇතුලේ සංචාරය හරියට කරන්න ඕනේ කරනකොට තමයි මේක තේරෙන්නේ නැතුව එක තැනකට මෙහෙම කොටු වෙලා අර වතුර වලක් එක තැනක තියෙනකොට පල් වෙන්නේ ඒ වගේ ජීවිත පල් වෙනවම තියෙනකොට ඒක වෙනස් වෙන්න ඕන අලුත් දේවල් අත්විඳින්න ඕන අත්හදා බලන්න ඕන දුක් විඳින්න ඕන සතුටු වෙන්න ඕන
එතකොට ජීවිතේ තේරෙන්නේ මිනිහට. මේ හැම දෙයකම ජීවිතේ පරිණත වෙන්නේ එහෙම නැත්නම් තේරුමක්. මිනිස්සු නැත්තම් යාළු වෙනුවෙන් හඬා වැටෙනවා. දෙමාපිය වෙනුවෙන් හඬා වැටෙනවා. හොඳම යාළුවෝ හොයනවා. හොඳම පෙම්වතිය හොයනවා. හොඳම දෙමව්පියෝ හොයනවා. ඈ ඔක්කොම හොයන්න ඕනේ. හැබැයි තවම හොඳ වෙන්න හොයන්නේ නැහැ. මම කාටද හොඳ මිනිස්සෙක් වුනේ මේ ලෝකේ? මම දකින්නේ ඒකයි. අපි සියලු දෙනාගේ අතින් වැරදි අඩුපාඩු වෙනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. අපි සියලුම දෙනා අතින් වෙලා තියෙනවා. ඒක දිගක් බලලක් අපිට කියන්න බෑ. අපිට කියන්න පුළුවන් අපේ පැත්තෙන් ඕනනම් පොඩි වැරද්දක් ඒ වුණාට ඒකේ අනිත් පාර්ශවයේ ඒක ලොකු අගතියක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් හදා ගැනීම මම කියන්නේ මනුස්සකම කියන්නේ. නැතුව මිනිස්සෙක් කොච්චර ජීවත් වුණත් වැඩක් නැහැ. මිනිස්සෙට Tamanට අවංකව ජීවත් වෙලා නැත්නම් එක මොහොතක්වත් අඩුම ධර්මේ කොච්චර වැරදි කරලා තිබුණත් එක මොහොතක් හරි අවංකව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එදාට විතරයි මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ මොහොත විතරමයි. නැත්නම් හැම මොහොතක්ම ජීවත් වෙලා තියෙන්නේ බයෙන් සැකයෙන් ඕවදින් තේරුම් අරගෙන ජීවිතය ලස්සන කරගන්න ඕන. එතකොට තමයි ජීවිතේ රඟේ තේරෙන්නේ. ජීවිතේ නිදහසේ දකින්න ඕන, නිදහසේ ගලන්න දෙන්න ඕන. නිදහසේ දැකලා නිදහසේ ජීවත් වෙන දාට තේරෙයි ජීවිතේ රඟේ කොහොමද කියලා. සැහැල්ලු බව, සතුට, සැනසීම කියන එක තේරෙන්නේ යන්නේ දාට. ජීවිතේ සතුට, සැනසීම කියන එක තේරෙන්න නම් ඇත්තට මේක ඒ විදිහට ජීවත් වෙලා බලන්න ඕනේ. ඒක අපරාධයක් එක ජීවත් වුනේ නැති වුණා. කොච්චර දේවල් තිබුණත් කවන්නේ නැහැ මම නම් කියන්නේ. මම දකින විදිහට මිනිස්සෙට මේ භෞතිකව තියෙන මම හිතන්නේ රාජමාලිගා තිබුණත් ප්‍රශ්නයක් නැහැ ජීවිතේ. එයාගේ අතුලාන්තේ විතර ප්‍රශ්නේ තියෙන්නේ. කොච්චර තිබුණත් කවන්නේ නැහැ කරේ තියාගෙන නෙවෙයි. දැන් මම මේ මෙතන ඇවිල්ලා ඉඳගෙන මේ පොඩි chat එකක් දාගෙන ඉන්නවා මෙතන. දැන් මගේ කරේ මොනවද තියෙනවද? නෑ. ඇයි ජීවත් වෙන්න බැරි? මම ජීවත් වෙන්න බෑ බයෙන් ඉන්නේ හැමතිස්සෙම. ජීවත් වෙන්නේ හැමතිස්සෙම බයෙන්. ලෝකෙට ඔය මිනිස්සු පේන්න ජීවත් වෙනෝනේ මිනිස්සු මාර අසරණයි ඇතුලේ. ඒකේ උන් නොදැන ඇත්තටම දන්නේ නෑ. ඇත්තටම දන්නේ නෑ දැනගෙන කරන දෙයක් නෙමෙයි. මිනිස්සු අපි දකිනවා ලෝකෙට පේන්න මිනිස්සු මාර වෙහසක් දරනෝනේ ජීවත් වෙන්න වියදම් කරලා. ඒ කියන්නේ මේ මිනිස්සු හරි අසරණයි ඇතුලේ. මේ මිනිස්සුන්ට එතනින් එහාට හිතන්න දෙයක් නැති තරම්. ඒ කියන්නේ හිතන්න දෙයක් නැහැ. එතනින් එහාට මේ මිනිස්සු අසරණ වෙලායි. නැත්තම් ලෝකෙ මිනිස්සු සතුටු කරන්න යන්නේ නැහැ කවදාවත්. තමනුයි සතුටු වෙන්නේ. තමන් තුළ තියෙන සතුට තමන් ජීවත් වෙනවා මිසක් ලෝකෙ මිනිස්සුන්ට ඕන විදිහට ජීවත් වෙන්න යන්නේ නැහැ. දැන් අසරණයි ඔය ඔක්කොම බලනකොට බලන්න ඉන්න තැන. දැන් අන්න අර පෘථිවියට ආපු සංචාරය කොතනද තියෙන්නේ එතකොට බලනකොට. කොයිතරම් ලෙවල් එකකට සංකීර්ණ කරන්ද මේක ඇතුලේ මිනිස්සු. ඈ දැන් ගෙවල් දොරවල් හැදුවේ ප්‍රශ්නකුත් නෑ, බැඳපු වවුලකුත් නෑ, ළමයි හදපු වවුලකුත් නෑ. ඔක්කොම වුලක් නෑ. නමුත් නඩුවක් ලොකු වෙලා තියෙනවා මේකේ ප්‍රශ්නයක් මිනිස්සු. රණ්ඩු වෙනවා. අර දකින්න ලැබෙන දේවල් දැක්කට පස්සේ හරි අසරණයි ඉතින් ඇත්තටම. කොයි වැඩි ඕනේ නෑ අර මේ ළඟදී මේ ඊයේ පෙරේදර වුණු සිද්ධිය තියෙනවනේ අපි අර නිව් ෆෝන් එකේ දැක්කර ළමයිට දරා ගන්න බැරුව ගිහලා ළමයාගේ ජීවිතේ නැති කරගෙන යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ළමයි. එතකොට අපි බලන්නකෝ අපි කොතනද ඉන්නේ කියලා. අපි මිනිස්සුන්ගේ නිදහසට ආදරය කරනවා. ආදරය කරනවා. මිනිස්සු සතුටින් ඉන්න එක ගැන සතුටු වෙනවා. ඉතින් මිනිස්සු ඉගෙන ගන්න ගිහිල්ලා ඉවර වෙලා මැරෙනවා. ඉගෙන ගන්න ගිහිල්ලා ජීවිතේ තවත් මිනිස්සු නිසා ඒක කොච්චර කරදරයක් වෙලාද මිනිස්සු බලන්න ජීවත් වෙන්නේ අනිකාට. ඒ කියන්නේ මේ මිනිස්සු ළඟ මම දකින විදියට මේ කොච්චර අසරණයිද කියලා කිව්වොත් මේ මිනිස්සු කරන වැඩේවත් දන්නේ නැහැ. මේ මිනිස්සු කොච්චර ආත්ම තෘප්තියක් ලබනවද කියනකො කෙනෙක් අසරණ කරන ඉන්නේ. අසරණ කියන්නේ ඕක මාර ඕක කියන්නේ ඇත්තටම මේ උතන ඔය කියන්නේ ළමා කාලේ සංවර්ධනය නොවිච්ච කතන්දර නෑ හැමදේම ඇරියස් නේ ඔය තියෙන්නේ. ඔය ඇරියස් තියෙන මිනිස්සුත් එක්ක හරි බයයි ජීවත් වෙන්න. ඇරියස් කාරයෝ ඉන්නේ හැම මොහොතකම ඉන්නේ ඇතුලෙන් ඒ ඇරියස් එක පියව ගන්න. ඒ හරියට මේ වගේ ඔයා හිතන්න ගමක ඉන්නවා ගමක අපි මමත් ගමක ජීවත් වුණේ ගමේ ඉන්නවා
කිසිම සමාජයකට යන්නේ නැති, කන්නේ නැති, බොන්නේ නැති, බොන්න ඕනෙම නැහැ කියන්නකෝ. කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. නිකන් මිනිස්සු අතර hina වෙලා කතා කරලා එහෙම ඉන්නේ නැති චරිතේ ඉන්නවනේ. මිනිසුත් එක්ක කතා කරන්න කියන්නේ කොම් වෙලා එහෙම වෙලා ඉන්නේ. මොකද කතා කරන්න බෑ, ඉදිරියට එන්න බෑ, hina වෙන්න බෑ, ඇතුලේ කුණු ගොඩවල්. ඔහොම මිනිස්සු යනවා කියන්නකෝ. ඔය සමහර වෙලාවට මගේ ඔක්කොම නෙවෙයි වැරදිට තේරුම් ගන්න එපා. සමහර පොලිසිය වලට යනවා, යුනිවර්සිටි වලට යනවනේ. ඕවට ගියාට පස්සේ පළවෙනි අවුරුද්ද ගියාම 2 3 වෙනකොට එයාලා සීනියර්ලා වෙනවනේ. අන්න එනවා ටක් ගාලා ඇරියස් එක එළියට. එයාලට එළිය කරන්න බැරි වුණේකෝ එයාලට ඇතුලේ කරන්න chance එකක් එනවා. අර අයිසක ළමයි එක්කාර කරලා අඩක් තේට්ටම් කරලා ඔය කරන්න තියෙන හැම වදයක්ම දෙනකොට එයාලා මාර තෘප්තියක් ඒකෙන් විඳිනවා. එතකොට තේරෙනවා හරි අසරණයි. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් අවසානයේ වල ඉගෙන ගන්නත් අහනවා කතන්දර. මම මේ හැම කෙනෙක් ගැනම නෙවෙයි කියන්නේ. ඒ වගේ හැදිච්ච ඒ වගේ අරියස් තිබුණු මිනිස්සු, ඒ වගේ වද දීපු මිනිස්සුන්ගෙන් ජීවිතේ කිසිම අර මනුස්ස සම්බන්ධතාවයක් ගොඩනැගුනේ නැති මිනිස්සුන්ගෙන් අවසානයේ පිටිපස්ස සමාජයේ එයාලගෙන් ඉගෙන ගන්නවා. මං අහන්නේ ඉගෙනගෙන හරියනවද ඊට පස්සේ? එතකොට අපි කරන්න ඕනේ අරුන්ට දඩුවම් දෙන එකද නැත්නම් බනින එකද මරණ එකද? නෑ. මේක ලොකු අවුලක් තියෙනවා. හැමතැනම බැලුවට පස්සේ. ඒ දකින්න දේ අපිට අපේ වැරද්දක් අඩුපාඩුවක් පෙයිලා හදාගන්න බැරි නම් අපි මාර අසරණයි. ඒක නෙවෙයි යුනිවර්සිටි නෙවෙයි කොහෙ ගියත් වැඩක් නෑ. ඉතින් ඒවා ඉතින් අර එකක් දෙකක් නෙවෙයි අපි දන්නේ නැති උනාට මේ හැම තැනම ඔය දේ අඩු වැඩි විදියට වෙනවා. නමුත් අපි ජීවත් වෙන රටේ ඕවා ඉතින් අපිට එදිනදා ජීවිතේ අහන්න ලැබෙනවනේ. කොච්චර අසරණයිද ඒ ළමයා. දැන් අපිට කියන්න පුළුවන් ඒ නැති වුණු ළමයා උපමාවකට අරගෙන ඒ ළමයට තනියම තිබුණනේ තමන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරගන්න, තමන් තේරුම් ගන්න, ජීවිතේ මොකද තේරුම් ගන්න, මිනිස්සු කියන දේවල් ගණන් ගන්න නැතුව තමන්ගේ ලෝකේ හදාගන්න. ඔහොම අපිට කියන්න පුළුවන්. නමුත් ඒ වෙන්නේ අත්දැකීමක් උඩේ. අත්දැකීම ඒ ළමයට ලැබිලා නැත්නම් ඒ ළමයා අත්දැකීම ලබන ගමන් නම් අතන හිටියේ. ඒ සමාජය ඇතුළෙන් ආ ප්‍රෙෂර් එක දරා ගන්න බැරුණේ ජීවිතේ නැති කරගන්න. අපි ඒකින් කොච්චර දේවල් අපිට තියෙනවද ඉගෙන ගන්න. නේ? ගෑනු ළමයට තනියම ජීවත් වෙන්න බෑ. සත්තු වගේ හැසිරෙන්න. ඉතින් ඇත්තටම සත්තු නෙමෙයි. මං කියන්නේ සත්තු අපරාධේ. මම දකින්න විදිහට ඔය පූසෝ බල්ලෝ අනිත් සත්තු සියලු දෙනා උන් අහිංසකයි. උන් මිනිස්සුයෝ. උන් දෙන දෙයක් කාලා උන්ට තියෙනවා නම් මොනවා හරි උන්ගේ පාඩු උන් ජීවත් වෙනවා. නමුත් මේ අසරණයි. ඉතින් ඕවා දකින්නකොට ඉතින් කොහෙද යන්නේ කියලා හිතා ගන්නවත් බෑ ඉන්න තැනත් එක. කොහෙ යන්න කියන්නේ මේ ජීවිතය ඇතුළේ. එතකොට ඉතින් පෘථිවිය සංචාරයට කොහෙන් ආවද කියලා හිතා ගන්න බෑ. බලන්නකො තමන්ට අවදයක් කියලා සමාජයට අවදයක් කියලා ජීවත් වෙන. ඉතින් ওই ටිකවත් තේරුම් ගන්න නැතුව මේ මිනිස්සු මොනවා කරයිද කියලා හිතා ගන්න බෑ. තව අවුරුදු 5-10ක් යනකොට මේක වෙනම ලෙවල් එකට එයි ඉතින්. මේ කාලේ වෙනකොටත් මේ 2025 වෙනකොටත් මෙච්චර දේවල් මිනිස්සුන්ට තේරුම් ගන්න, මිනිස්සුන්ට ආචාර කරන්න, එක්කෝ තමන්ට දෙයක් කරන්න බැරි නම් අඩුම ගානේ අනුන්ට කරදරයක් නොවි ජීවත් වෙන්න පුළුවන් සමාජයේ දැනුමක් මේ වගේ කාලෙක ඇහෙන්න, දකින්න, බලන්න තියෙන කාලයක් තුලත් මේ වගේ දේවල් වෙලා තියෙනවා කියන්නේ ඉතින් හරීම දුප්පත්. හරිම අසරණයි. ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් හදාගන්න. මෙයා ඉතින් පෘථිවි සංචාරේ බදා ගන්න නැතුව බෙදාගෙන ජීවත් වෙන්න ක්‍රමවේදය හොයාගන්න කියලා ඉතින් තමයි කියන්න තියෙන්නේ. ඉතින් බදාගෙන නම් ඉවරයක් නැති වෙයි. බෙදාගත්තොත් නම් ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒනා ඉතින් පෘථිවි සංචාරයට සමර්ථයි.